hello, welcome back to my YouTube channel. හවස තේ වෙලාවට ගන්න සවුපොර ටිකක් හදාගන්න එනවද මාත් එක්ක? වැඩි ಜಾති ඕන නැහැ. සව් ටිකකුයි, පොල් ටිකකුයි, බිස්කට් කුඩු ටිකකුයි, බටර් පොඩ්ඩකුයි තිබ්බනම් හොඳටම ඇති. මුලින්ම සව් ටිකක් අරගෙන මේ විදිහට පොඩ්ඩක් කබල බැද ගන්න ඕනේ. ඒ බැදගත්ත සව් ටිකට බිස්කට් කුඩු ටිකකුයි ඒ ටික සමාන ප්‍රමාණයෙන් ගන්න ඕනේ. ඒ කියන්නේ සව් ටිකට සමාන ප්‍රමාණයෙන් බිස්කට් කුඩු ටිකකුයි, පොල් ටිකකුයි, ලුණු ටිකකුයි, බටර් හැඳි දෙකකුයි, සීනි ටිකකුයි දාලා හොඳට අනා ගන්න ඕනේ. අනන ගමන් වතුර පොඩ්ඩ එකතු කරන්න. එතකොට අර අතේ හොඳට ගුලියක් වෙන ප්‍රමාණය අතට තේරෙනවනේ හොඳ පදම. ඒ ගානට එනකන් වතුර වැඩි කරගන්නේ නැතුව හිමීට අනා ගන්න ඕනේ. මෙන්න මේ ගානට ආවම තමයි හරිම ගාන. ඊට පස්සේ මොකක් හරි හොඳ ට්‍රේ එකක් අරගෙන ඒකට උඩින් තෙල් කොලයක් දාගෙන කැමැති හැඩයකට මම මෙහෙම තරු හැඩයට ගත්තා. ඒ වුණාට ඒක නම් එච්චර සාර්ථක නෑ. මොකද කැඩිලා යන්න පුළුවන් බේක් වෙද්දි. රවුම තමයි සාර්ථකම. රවුම් ටිකක් බෝතල් මෝඩියක් හරි තියලා ඒ විදිහට කපා ගන්න. නැත්නම් ඔහොම තියලා තද කරලා ගන්නත් පුළුවන්. තමන් කැමති හැඩයකට මේ විදිහට හදාගෙන oven එක ප්‍රීහීට් වෙන්න දාලා ඒක සෙල්සියස් අංශක 150ට විනාඩි 20ක් විතර එක පැත්තක් හොඳට බැද ගන්න. ඊට පස්සේ ඒක එළියට අරගෙන හිමීට අනිත් පැත්ත හරවලා අනිත් පැත්තත් ඒ විදිහටම oven එකේ තියන්න තියලා බේක් කරගන්න. එහා මෙහා පෙරලෙනකොට හරිම පරිස්සමෙන් කරන්න නැත්නම් කැඩිලා යන්න පුළුවන්. හරිම රසයි මේක. ඔයාලා try කරලා බලන්නකෝ.